ජේසු පිහිටයි. මම ප්‍රශ්නයක් අහන්නම්. මොකක්ද? යක්කුන්ට බයද? ඔබ කියයි අයියෝ නෑ පිස්සුද මොන පිස්සුද අපි යක්කුන්ට බය නෑ කෝ යක්කු පේන්න නෑනේ මේ දැකලත් නෑනේ දැකපු අයත් ඉන්නවා දකින්න සලසන අවස්ථාවලුත් තියෙනවා හැබැයි හැමෝම යක්කු නෙමෙයි හැබැයි හැමෝම යක්කු විදිහට ඇහැසිරෙන්න පුළුවන් යක්ෂ ගතිගුණ අම්මෝ මහා යක්ෂ ගතිගුණනේ මිනිසයාට තියෙන්නේ කියලා අපි සමහරක් අවස්ථාවලදී සමහරක් අය කියනවා. මට ඇහිලා තියෙනවා. එතකොට මම අහන්නේ එහෙම එකක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුත් යක්කු වගේ හැසිරෙනවා තමයි. නමුත් අපි කියන යක්ෂ දෝෂ ඔබට කවුරු හරි කිව්වොත් ඔබේ ආයතනයට හෝ ඔබේ ගෙදරට හෝ ඔබේ රැකියා කරන ස්ථානයට හෝ මොකද්දෝ දෝෂයක් තියෙනවා ඔක ඉක්මනින් ඉවත් කරගන්න කියලා. කොච්චර සාන්ත අන්තෝනි මුනිඳුරයාගේ නුවාන කෙරුවත් සුදෝ සෙබස්තියන් මුනිඳුරයාගේ නුවාන කෙරුවත් දිව්‍ය පූජා යාගයට ගියත් දිව්‍ය සප්සාද වන්දනාවල් වලට ගියත් දිව්‍ය සප්සාද වහන්සේ ඉදිරියේ පෙනී සිටියත් ඔව් ඒ අපේ විශ්වාසය. අපි සදහැ සිතින් ඒ සියල්ල සිදු කරනවා. ඔව් අවශ්‍යයි. හැබැයි අර වගේ දෙයක් කිව්ව සැනින් අපේ හිත ගැස්සෙන්නේ නැත්ද? ගැස්සෙන්නේ නැත්ද? පොඩ්ඩක් ඔබ ගැන මා ගැන විමසා බැලිය යුතු නැද්ද? ගැස්සෙනවා. ඇත්තටම ගැස්සුනාම කතෝලිකයන් පවා මොනවද කරන්නේ? කට්ටනියෙක්ගේ පිහිට පතන්ද කමක් නෑ. මේක පාපයක් නෙමේ කට්ටනියෙක් ගේනවා නැත්තම් කහනුලක් බැඳ ගන්නවා නැත්තම් තෙල් ටිකක් මතුරලා දා ගන්නවා මේ මුළු මේ අඬ බෙර ගහලා දඟලලා මේ පුළුවන් නම් කුකුලෙකුත් කපලා ඔව් මේ මොනවද මේ කතෝලිකයන් වන අපට අකැපයි. ඇයි? හේතුව ගෙන්න ගන්න පුළුවන් ඕන කෙනෙක්ව. හැබැයි ඒගොල්ලෝ හරහාම යක්කුන්වත් බඳ ගන්න පුළුවනි ගේ ඇතුළට. කැමති නම් කළ හැකි. ඒ බඳගත්තට පස්සේ යක්කුත් එක්කම තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි ක්‍රිස්තියානි කාර්යයේ ඇදහිල්ල කොහෙද? බල බිඳින්නේ කොහොමද? ජේසු කියන නමටම යක්ෂයා බයයි. භූතයා බයයි. ජේසු කියන නමටම කට්ටඬියොත් බයයි. සමහර කට්ටඬි ඇවිල්ලා මම දන්නවා කීප දෙනෙක් මගෙත් එක්ක බෙදාගෙන තියෙනවා කොන්තේ අතේ තියාගෙන ඉන්නකොට අද නම් මට මුකුත් කරන්න බෑ. අද මට මුකුත් කරන්න බෑ. මේ මගේ බල බිඳෙනවා. බල බිඳෙන යාඥාවල් අපට තිබේ. ආසිරිප්පන් වලට බලය බිඳිනු ලබයි. ජේසු කියන නමට ඔව් කරන්න බැරි දෙයක් නැහැ. විශේෂයි. තවත් විශේෂයක්. අහස පොළොව මැව් සර්ව බලධාරියෝ පිතාවන දෙවියන් කෙරෙහිද මම විශ්වාස කරමි කියන ඒ යාඥාවේ හැම වචනයකම බලයක් තිබේ. බලයක් තිබේ. හැබැයි කට වචනයට නෙමෙයි. ඒක අත්දකින ප්‍රමාණයටයි මට මොකුත් කරන්න බැරි. දෙගිඩි 100ක් මගේ ඉස්සරහ පිට ගෙනල්ලා මෙහෙම කපලා මේ කොහොම කෑග කුකුළු 10ක් කැපුවත් මට බලපාන්නේ නැහැ කියන ඒ මහා ගැඹුරු විශ්වාසය ඔබ තුල තිබේ නම් ඔබේ ගෙදරටවත්
ඔබේ ආයතනයටවත් ඔබටවත් කිසි කෙනෙකුට අත තියන්නට බෑ. ඒ නිසා හේබ්‍රවරුන්ගේ ලිපියෙත් මෙහෙම තව බයිබලේ ඕන තරම් මේ කරුණු කාරණා තියෙනවා. නමුත් මේ මිනිත්තු 5 ඇතුළත ඔබට කියන්න තියෙන්නේ මට මෙන්න මෙච්චරයි. හේබ්‍රවරුන්ගේ ලිපියේ 11 වෙනි පරිච්ඡේදයේ විරෝධාර ඇදහිල්ල. ජාකෝබ් ලිපියේ තියෙනවා 2 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ. ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳව සහතිකය වේ. බලාපොරොත්තුව දෙවියන් වහන්සේ විතරයි. බලාපොරොත්තුව ක්‍රිස්තුන් වහන්සේ විතරයි. බලාපොරොත්තුව ශුද්ධාත්මයන් වහන්සේ විතරයි. ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳව සහතිකය වේ. අදෘශ්‍යමාන දේ පිළිබඳව පැහැදීමය. තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන් මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රියමනාප වූහ. දෙව්වාක්‍යයේසය. උන්වහන්සේව විශ්වාස කරලා ඔබට මට උන්වහන්සේ හා සමග ප්‍රියමනාප වෙන තරමට අපේ ජයග්‍රාහී කතෝලිකයෝ. ආමෙන්. ජෙස්පීට